දැන් නවසීලන්තේ මිනිස්සු වගේ තුන්ගුණයක් බැටළුවෝ ඉන්නවා. තනකොළ උලා කකා ඉන්න සත්තු. ඒ රටේ ජනගහනයට වැඩිය ගවයෝ ඉන්නවා. තනකොළ උලා කකා ඉන්න සත්තු. ඊට පස්සේ සත්තුන්ට පැටව් ලැබුණට පස්සේ විනාඩි කිහිපයක් නැත්තම් පැය කිහිපයයි වැටිච්ච තැන ඉන්නේ. ඒ මවගෙන් සතාව අයින් කරනවා. ඒ සතාව අයින් කරනවා. එතකොට අර ඇඟලෙව කකා වැස්සියක් පැටවෙකුට දක්වන ආදරය දක්වන්න නැහැ. තිරිසන් ලෝකෙ තියෙන දුක ඒ එළදෙනුන්ට කිරි එරෙන්නේ පැටවෙක් වෙනුවෙන්. ඒ කිරි ඔක්කොම ගන්නවා මැෂින් වලට. පැටව පැය කිහිපයකින් අයින් කරනවා. එක්කෝ එකපාරම මරන්න යවනවා. වැස්සි පැටව වෙනම හදනවා. වස්සු පැටව වෙනම මසට හදනවා. වෙන තැන්වල එක තැන හදන්නේ. පැටවුන්ට කිරි දෙන්නේ බෝතල් වලින්. වැස්සි පැටවුන්ට. උන් ලොකු මහත් වෙලා පැටව් වදන කාලයට ආපුම අර ෆාම් වලටම දානවා. සමහරට අම්මයි දුවයි දෙන්නම එක ෆාම් එකේ ඉන්නවා දන්නේ නැහැ. ඊට පස්සේ වස්සෝ මරනවා. කිරි එරෙන කාලේ ඉවර වෙලා ආයෙ පැටව් වදන්නේ නැහැ, කිරි එරෙන්නේ නැහැ කියපු ගමන් මසට යවනවා. ලංකාවේ ගව පාලනයයි ඉන්දියාවේ ගව පාලනයයි ඒ රටවල් වල ෆාම් කියන්නේ වෙනම එකක්. අපි කිරි දෙන වැස්සිට කිරි අම්ම කියනවා. අපේ ගෙවල් වලත් හිටියා ඉස්සර. අපි පොඩි කාලේ. ඊට පස්සේ පැටියෙක් ලැබුණට පස්සේ මේ අම්මා කෙනෙකුට දරුවෙක් ලැබුණා වගේ අපි උපස්ථාන කරනවා වැස්සිට. කොළ නාවලා කොළ තම්බලා බෙහෙත් වතුරෙන් වැස්සි නාවනවා. පැටියට විතරයි කිරි දෙන්නේ. දවස් 7ක් කිරි දෝන්නේ නැහැ මිනිස්සුන්ට බොන්න. වැඩි කිරි දෝලා කිරි ගහකට වක් කරනවා අපේ පැත්තේ. කිරි දේව්වත් පැටියට කිරි වෙනම ඉතුරු කොල්ලයි කිරි දෝන්නේ. මට ඒක ඇත්ත මොකද්ද සංසිද්ධිය කියලා තේරෙන්නේ නැහැ. අපි ඉස්සර ආසයි ඒ වෙලාවේ කිරි දෝලා බත් වලට දාලා කන්න. පුදුම රහක්. හැබැයි එහෙම ගෙනල්ලා ඒ කිරි වලට ලුණු දැම්මොත් එහෙම එළදෙනගේ තනබුරුල පුපුරනවා කියලා අම්මලා ලුණු දාන්න දෙන්නේ නැහැ අපිට. බලන්න කිරි ටිකකයි ඒක ඒ කිරි ටික දුන්න වැස්සිය අතර දන්නේ අපි නොදන්නවා වුණාට යම් සම්බන්ධයක් තියෙනවා. අර එහෙමවත් අර වැස්සිට හානියක් වෙන්න දෙන්නේ නැහැ. මේ වැස්සි නඩත්තු කළ මැරුණට පස්සේ බලය දානවා. ඔහොමයි ගම්වල ගව පාලනය කළේ. අසත්පුරුෂ නැහැ. ඉතින් අර වාගේ තමන්ට ලැබෙන පැටවුනුත් දකින්න නැතුව පුළුවන් තාක් කිරි දීලා අවසානයේ මස් කඩේටත් යනවා කියන්නේ ඕවා නෙවෙයිද ණය ගෙවනවා කියන්නේ. තනකොළ උලා කකා. ඒකයි කියන්නේ ණය වෙන්න එපා මනුස්ස ලෝකේ කියලා. අම්මා තාත්තට ණය වෙන්න එපා. බැඳපු නෝනටවත් ණය වෙන්න එපා. යුතුයකම් ඉෂ්ට කරන්න කියන්නේ ඒකයි. කාටවත් ණය වෙන්න නම් එපා. ඉතින් මම ඕක කියනකොට උපාසිකාවක් මාත් එක්ක කිව්වා හාමුදුරනේ ඔය නවසීලන්තේ පුංචි කාලේ ඉඳලා උගන්වනකොට රජයෙන් වියදම් කරනවා. එයා රස්සාවක් මට්ටමට එනකොට මිලියන ගාණක් රජයෙන් වියදම් කරලා ළමයාට. ඊට පස්සේ එයා ඉගෙන ගත්ත ගමන් මේ රටින් වෙන රටකට පයින්නවා. වෙන රටකට සේවය කරනවා. මගෙන් ඇහුවා ආමුදුරනේ ඒ රටෙන් යැපිලා ඒ රටෙන් පැනලා තමන්ගේ අධ්‍යාපනය දුන්න රටට සේවය නොකිරීම කියන ණයත් ගෙවන අය ඔය සතු අතර ඇති නේද කියලා. මං කිව්වා වෙන්න පුළුවන්. පැටවුනුත් දීලා, කිරිත් දීලා, මසුත් දීලා,
තනකොළ විතරයි. පොළොව උලා කකා ජීවත් වෙන. මනුස්ස ලෝකේ එක එක කෑම කාපු මිනිස්සු. ඇයි ඒ? අසත්පුරුෂ වුණ නිසා මනුස්ස ලෝකේ. බාල වැඩ කරපු නිසා මනුස්ස ලෝකේ. පව් කරපු නිසා. තනකොළ උලා කන සත්තු අතර උපදිනවා. බැටළුවෝ ඇඟේ ලොම් ටික දීලා රෙදි හදන්න. ඒ ලොම් වලින් තමයි මේ සීතල පැතිවලට බැටළුවා රස්නේ වෙන්නේ. ඒ ලොම් ටික කපපුවම සීතල වෙනවා. කාලයක් ගියාට පස්සේ මසට දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම අසූචි කන සත්තු අතර උපදිනවා කිව්වා. මනුස්ස ලෝකේ පංචකාමය වෙනුවෙන් පව් කරලා සැපෙන් ඉන්න තමයි කරන්නේ කිව්වා. මනුස්ස ලෝකේ ජොලියට සතුටට ඉන්න පව් කරනවා. අසූචි කන සත්තු අතර උපදිනවා. බල්ලෝ, හිවල්ලු, කුකුල්ලෝ, ඌරෝ කක්ක කනවා. මනුස්ස ලෝකේ බත් කකා කඩයක් ගඩයක් ගානේ හෝටල් වලින් කාලා අවුරුද්දට කැවුම් කිරිබත් කාලා කිසෙල් කාලා අතිරස කාලා එක එක බීම වර්ග බීලා ජීවත් වෙන මිනිස්සුම මරණින් මත්තේ අසූචි කන සත්තු අතර උපදිනවා. හොඳට කල්පනා කරන්න මම මේ කියන එක ලේසි දෙයක් නෙවෙයි මේ. බුදුරජාණන් වහන්සේ වදාලා වතුරේ ජීවත් ඉපදිලා වතුරේ ජීවත් වෙලා වතුරේම මැරෙන සත්තු අතර උපදිනවා. මම ගියා මුහුද ඇතුලේ බලන්න. ලොකු තියෙනවා හෝල් එකක් ඒක ඇතුළට යන්න ඕන මුහුද ඇතුලේ. ඉතින් ළමෙක් මට පෙන්නනවා මේ සතා පේනවද? මට පේන්නේ නැහැ. හොඳට බලන්න ස්වාමීන් වහන්සේ කිව්වා. මේ ජෙලිෆිෂ් දිහා. ලාවට පැන්සලින් රේඛාවක් ඇඳා වගේ තියෙනවා සතෙක්. 95ක් වතුර 5යි රූපය. ලාවට මෙහෙම ෂොපින් එකක් වගේවත් පේන්නේ නැති තරම්. කොහොමද සෑන් පවුඩර් දාගෙන අනුන්ට පේන්න උජාරුවට අම්මා තාත්තටවත් තකන්නේ නැතුව බැඳපු මිනිස්සයාටත් ගස් අගන එක්කෝ අපි මේ කයෙන් රඟන රැඟුම් වල විපාක බලන්න මේ ශරීරේ උපදිනවා 105යි රූපය 95ක් වතුර පේන්නේ නැහැ මෙහෙම. ඒ සතෙක් ඒ මාළුවෝ කක්ක කරන්නෙත් වතුරේ මුත්‍රා කරන්නෙත් වතුරේ සත්තු මැරෙන්නෙත් වතුරේ දහජරාව එකතු වෙන්නෙත් වතුරේ ඒ වතුරම බොනවා ඒ වතුරෙම ජීවත් වෙනවා ඒ වතුරෙම මැරිලා යනවා. ඔබට නිදන කාමරේ වෙනයි කෑම කන කාමරේ වෙනයි උයන තැන වෙනයි වැසිකිලි කැසිකිලි කරන තැන වෙනයි ආලින්දේ වෙනයි මිදුල වෙනයි කොරිඩෝ වෙනයි. අර වතුරේ උපන් සත්වයා ඕකෙමයි කක්ක කරන්නේ. ඒ වතුරමයි බොන්නේ. ඒ වතුරෙමයි පීනන්නේ. කොහොමද මැරිලා ඉපදෙන තැන්? කොහොමද මැරිලා ඉපදෙන තැන්? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අඳුරෙම ඉපදිලා අඳුරෙම ජීවත් වෙලා අඳුරෙම මැරිලා යන සත්තු ඉන්නවා. අපි මෙහෙම පොළොවේ හිටියට මේ පොළොවේ ඇතුලේ තව ලෝක තියෙනවා. දැන් අපේ පැත්තේ කඳු. අපි කඳු කරේනේ. ඒකට අපේ කඳු කරේ ගෙයක් හදන්න උනාම අපි සාමාන්‍යයෙන් ගෙපල් කපනවා. ඒ ලොකු කන්දේ මෙහෙම කන්ද ඇතුළට කපනවා. අපිට හම්බ වෙනවා අර ගෙපල් කපනකොට පොළොව ඇස්සේ කුහර අපි ඒකට කියනවා වේපස් ගෙවල් කියලා කියනවා. ඒක ඇස්සේ සත්තු ඉන්නවා. ලොකු ගෙම්බෝ ඉන්නවා. පොළොවේ මට්ටමින් අඩි 10 15 20 යට කුහර ඇස්සේ ගෙම්බෝ ඉන්නවා. ඇස් තියෙනවා රූප නැහැ අඳුරුයි. කන් තියෙනවා
මිහිරි ගීත නෑ ගෝසායි. දිවක් තියෙනවා කණ්ඩ ජීවීන් නෑ පස් කන්න. බලන්න මැරිලා ඉපදෙන ජීවිත. ඔය නවසීලද්දේ තියෙනවා වයිටොමෝ ග්‍රෝවෝම් කේව් කියලා එකක්. අපි මේ මිටියට මේ පොළොව හස්සේ තියෙනවා ගංගා. පොළොව ඇතුලෙන් ගංගාවල් ගලන තැන් තියෙනවා. සමහර දැන් ඒක මතු පිටට විවෘත වෙලා ගංගාව හිඳිලා ගුහාව පොළොව ඇතුලට යනවා. ඒ රටේ මිනිස්සුන් කියන්නේ දූපත මොහොතේ කලින් යට වෙලා ඉඳලා උඩට මතු වුණා කියලා. එතකොට මේ මොහොත ඇතුලේ තිබ්බ කුහර තමයි අර පොළොව ඇස්සේ තියෙන්නේ කියලා. ඒක ඇතුළට යනකොට අන්ධකාරය. මේ ගුහාවේ උඩ තන්නිකර රැට අහසට ගියට පස්සේ තරු තියෙන්නේ එක යායට ඒ වගේ එලි තියෙනවා. චූටි බලනකොට පණුවෝ. ඒ පණුවන්ට කියන්නේ ග්ලෝවෝම් කියලා. සෙවලක් වගේ එකකින් එහෙ මෙහෙ සැරිසරන එකම තැනට ගලට ඇරුණ අවුරුදු 100 ගානක් ආයුෂ තියෙන පණුවෝ ඉන්නවා එක තැන. අන්ධකාරය. ඔබ මේ රට වටේ ඇවිදිනවා අවුරුදු වලට නෑදෑ ගෙවල් වල යනවා වෙසක් එකට වෙසක් බලන්න යනවා සල්ලි තියෙන අය රටවල් වල සවාරි වලට යනවා සමහර ආත්ම භාව ඉපදෙනවා එක තැනට ඇලිලා අවුරුදු 100ක් එල්ලෙන්න බෑ. ඒ ගුහාවේ තනින් තන තියෙනවා බෙල්ලෝ ගලට ඇලිලා. සිප්පි බෙල්ලන් ගලේ ඇලිලා තියෙනවා අවුරුදු 100 ගණන්. සමහරට ඇතුලේ ප්‍රාණියා ඉන්නවා ඇති. කොහොමද ඉපදෙන තැන්? ඒව දිහා බලපුම අපි හිතෙනවා අපි එක එකිනාට නීති දානවා. ඔයා ඔහොම ඉන්න. ඔයා මේක කරන්න එපා. ඔයා මං කියන විදිහට කරන්න ඕන. කියා අපි දැන් මෙහි නීති දානවා. මැරිලා ඉපදෙනවා ඇලිලා කොහෙටවත් යන්න බෑ. අම්මා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ, නෑදෑයෙක් නැහැ, ගමන් බිමන් නැහැ. අර සෙවිලවලට ඇලෙන සත්තු තමයි යට ආහාරය වෙන්නේ. ඕ නාත්ම භාව. අන්ධකාර ජීවත් වෙන. මැරිලා ගිහලා ඉපදෙන තැන් බුදුරජාණන් වහන්සේ වදාලා අසූචි වල ඉපදිලා අසූචි වල ජීවත් වෙලා අසූචි වලම මැරිලා යන සත්තු වෙලා ඉපදෙන. මේ බාලයා කියන්නේ ජීවිතයේ ධර්මයේ තුලින් වෙනස් කරගත්තේ නැති කෙනා. ධම් සුවඳින් සැනසුම් නැති කෙනා. බුදු සුවඳ නොදැනුණ කෙනා. පරණ පාරෙම යන කෙනා. පාර වෙනස් කරන්නේ නැති කෙනා. පව් වැඩම කරන කෙනා. මහණෙනි කවුද ඒ සත්තු? අසූචි වල ඉපදිලා අසූචි වලම ජීවත් වෙලා අසූචි වලම මැරිලා යන්නේ කවුද? අසූචි ගොඩේ කක්ක ගොඩේම ඉපදිලා කක්ක ගොඩේම පණුව හැදිලා කක්ක ගොඩ වේලිලා යනකොට එහෙම වේලිලා යනවා. සෝහන් වල මිනි වලම පණුව හැදිලා මිනියම කාලා ඒ කුණු මිනියම පස් වෙලා යනවා. කුණු මස් වලම ඉපදිලා කුණු මස්සම කකා කුණු මසේම ඉපදිලා කුණු මසේම මැරිලා යනවා. බලන්නකො මිනිස්සු වෙලා ඉන්න අයත් යන තැන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එකවරක් අපායේ වැටුනොත් අහප්පුරුෂයා ඒ බාලයා ආය මනුස්ස ලෝකයකට එනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය අතිශයින් දුෂ්කරයි කියලා කිව්වා. ඔන්න ඔය සංසාර ගමනින් ඊතර වෙන්න තමයි පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන.
මේ ධර්මයේ පිහිට ගන්න ඕනන්නේ. සංඝ රත්නයේ සරණ යන්න ඕනේ. අවුරුදු උත්සව පිට වුණත් පහු කරගෙන බුදුබණ පදයක් සොයාගෙන එන්න ඕනේ. එවැනි වූ සංසාරේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදියට නිරේ දුක් විඳලා ඔය විදියට තිරිසන් ලෝකේ දුක් විඳලා ඒ බාලයා සංසාරේ වෙන පින්නකට හරි මනුස්ස ලෝකයකට ආවොත් ඉපදෙන්නෙම නැති බැරි කමත් එක්කම කිව්වා. එක්කෝ අංග විකල වෙනවා කිව්වා. එක්කෝ අබ්බගාත වෙනවා කිව්වා. එක්කෝ මන්ද බුද්ධික වෙනවා කිව්වා. එක්කෝ අගහිගකන් නිසා මෙයා ආයෙත් සත්තු මරනවා. ආයෙත් හොරකම් කරනවා. ආයෙත් වල් වැඩ කරනවා. ආයෙත් බොරු කියනවා. ආයෙත් සුරාව පානය කරනවා. ආයෙත් අර හතර අපායට වැටෙනවා. එතකොට ඔයාලම බලන්න කල්පනා කරලා බලන්න මේ යන දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න කොච්චර අමාරුද කියලා. ඔය බාලයා කිව්වේ මෙතෙක් කාලයක් අපි සංසාරේ ආවේ එතර වෙච්ච මිනිස්සු විදිහට නෙවෙයි. ඔය කිව්වේ අපේ ගමනයි. අපිම හිටිය ආත්ම භාව ගණනක් තනකොළ උලා කන සත්තු අතර. අපිම හිටිය ආත්ම භාව ගණනක් අසූචි කන සත්තු අතර. අපිම හිටිය ආත්ම භාව ගණනක් වතුරේම ඉපදිලා වතුරේම ජීවත් වෙලා වතුරෙන් මැරිලා යනවා. අපිම හිටිය ආත්ම භාව ගණනක් මේ පොළොවේ පස්සස්සේ අවුරුදු 100 ගණන් ඉන්න ඇති පොළොවේ පස්සස්සේ කුහරයක. ප්‍රේතාත්ම ගල් ප්‍රේතයෝ කියලා ප්‍රේතාත්ම තියෙනවා. විශාල ගලකට බෙල්ලෙන් පහළ ඇලෙනවා. ඔළුව විතරයි හොල්ලන්න පුළුවන් නේ, ඇඟ හොල්ලන්න බෑ. ඒ අයිට කියනවා ගල් ප්‍රේත කියලා. කොච්චර හිටියද? ඔන්න ඕකෙන් ඈතර වෙන්නයි අපිට බුදු සසුනක් ඕන. එහෙනම් කාගේ ප්‍රශ්නේ විසඳ ගන්නද මේ බුදු සසුන අපිට ඕනන්නේ? තමාගේ ප්‍රශ්නේ විසඳ ගන්න.